මත්සර්ජය තමන් සතුද අන්‍යයන්ට හිමිවනුවටද අන්‍යයන්ට ඉන් මඳ වූ ද ප්‍රයෝජනවත් වනුවටදත් තමන්ට සේ අන්‍යයන්ටත් පිරිවර රූප ශෝභාව ශරීර ශක්තිය උගත් බව යනාදිය තිබෙනුවටදත් නොකැමති බව වූ විරුද්ධ ස්වභාවය මත්සර්ගය නමි. මසුරු බව යනුදයට නමෙකි. එයද නානා වේශෙන් පහළව සත්වයන් වංච කරන්නේය. පරීක්ෂාකාරිතා වේශයෙන් වංචක මත්සර්ගය. යමක් කරන කල්හි පරීක්ෂා කොට කරන ස්වභාවය නුවණැතියන්ගේ සිරිතකි. එය දෙලොව වැඩ පිණිසම පවත්නා කරුණකි. සමහර විට සමහරුන්ගේ සිත්හි මත්සර්ගය පරීක්ෂාකාරිතාවේශයෙන් පහළවන්නේය. යම් කිසි පුණ්‍ය කර්මයකට හෝ ගමේ රටේ ජාතියේ දියුණුව පිණිස කරන දෙයකට හෝ සහභාගී වන්නට මසුරාට කකා කළහොත් එකල්හි ඔහුගේ මත්සර්ගය පරීක්ෂාකාරිතාවේශය ගන්නේය. එයින් මෙහෙයන ලද මසුරු තැනැත්තේම මේවා කෙරෙන වැඩද කලත් ප්‍රයෝජනයක් වන වැඩදැයි නොවිමසා සහභාගී වීම නුසුදුසුය. පරීක්ෂා කර පසුව සුදුසක් කරමි යයි සිතා දේමනාව පසුවට තබන්නේය. ඔහුගේ පරීක්ෂණයත් දේමනාවත් එයින්ම කෙලවර වන්නේය. ඥාන වේශයෙන් වංචක මත්සර්ගය. යම් කිසි කරුණක් සඳහා ධනය වියදම් කළ යුතු අවස්ථාවක් පැමිණි කල්හි මසුරාගේ සිත්හියේ මසුරු බව සමහර විට වාන වේශයෙන් පහළ වේ. වියදම් කළ යුතුයේ දේ වියදම් නොකලත් සිදුවන හැටියට හෝ ඒ සදහා කරන වියදම නිෂ්කල වන සැටියට හෝ ඔහුට පෙනෙන්නට වන්නේය. එසේ පෙනෙනුයේ මත්සර් බෙරාන වේශයෙන් ඔහුගේ සංතානයෙහි පහළවීමෙනි. එය ගැන වඩා සිතන්නහුට තමන්ට වැටහෙන සැටියටම සත්‍ය බවට නොයෙක් හේතු යුක්තිද පෙනෙන්ට වන්නේය.